බලන්න ඉන්නේ. මම දැක්ක කොත්තුමීගේ අලුතෙන් රාමෙන් ෆ්ලේවර්ස් දෙකක් දාලා තියෙනවා. කිම්චි එකයි කාබෝනාරා එකයි. මම එකෙන් අද මෙන්න මේ කිම්චි ෆ්ලේවර් එක තමයි try කරන්න හදන්නේ. මම මේ ෆ්ලේවර් එකට ආස නැහැ. හැබැයි මම නිකන් හිතුණා try කරලා බලන්න ඕනේ රහයිද කියලා. ඒක රාමෙන් එකක් ඉඳලා අපි බලමු මොකද වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් මම කලින් කිව්වා වගේම කිම්චි වලට වැඩි ආස කෙනෙක් නෙමෙයි. මම කිම්චි කාලා තියෙනවා. මට රස වැඩි හරියන්නේ නැහැ. ඒකට මේක රාමෙන් එක දිනනවා නිසා මට හිතෙනවා සමහරක් විතර රහයිද කියලා. ඒකෙත් වෙනද වගේම සිෂේ පැක් දෙකයි තියෙන්නේ. කීසි කියන තුනක් තියෙනවා. මේකේ දෙකයි තියෙන්නේ. සිෂේ පැක් එක මුලින්ම පවුඩර් එක වගේ කරලා දානවා. ඉතින් කිම්චි ෆ්ලේවර් ගන්න ආවේ නැහැ. එහෙනම් කලිනකොටම අපි බලමු කිම්චි රසක් එයිද කියලා. මොකද මික්ස් කරගෙන බලමුකෝ try කරලා මොකද වෙන්නේ කියලා. හරි අපි ඊට පස්සේ ඔයිල් පැකට් එකක් දාගෙන මේකේ රස බලන්න තමයි හදන්නේ. ඇත්තම ගොඩක් ළම මේකේ නිකන් කලර් එක වෙනස් වෙනවා. කළු පාට වගේ හොර වෙනවා. මට නම් මේකේ රස හරි ගියේ නැහැ. නිකන් ලුණු රහක් තමයි ආවේ. ලුණු රස අස්සින් ෂූටියට කිම්චි රසක් එනවා. මට ඒක හරි ගියේ නැහැ. හැබැයි මම සැලෙන්නේ නැහැ කාබෝනාරා එකක් try කරනවා. ඉතින් ඔයාලා මේක try කරා නම් ඒකේ රස කමෙන්ට් එකකින් දාගෙන යන්න.